හලෝ අද හවස මම යනවා දැන් මේ ඔෆිස් ගිහිල්ලා ඕෆ් වෙලා මම යනවා මගේ පරණම බෙස්ට් ෆ්‍රෙන්ඩ්ස්ලා සෙට් එකක්ව හම්බ වෙන්න මේගොල්ලෝ තමයි මගේ ෆස්ට් වර්ක් මේට්ස්ලා ඒ කියන්නේ මම මුලින්ම බැංක් එකක ඉන්ටර්න්ෂිප් කරා ඒ බැංක් එකේ මාත් එක්ක හිටපු ටීම් එක තමයි මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්ස්ලා කියලා මං කිව්වේ ඔයගලන්ට ඒගොල්ලෝ කට්ටිය අතර ෆැමිලි එකක් වගේ මාත් එක්ක මාර විදියට සෙට් වුණා. අපි යමු. දැන් අපි යන්න හදන්නේ බම්බා. අනිත් කට්ටිය ඇවිල්ලා ඉන්නේ. මම මේ පාරේ ඇවිදගෙන යන ගමන් තමයි vlog එකකුත් ඔයගලන්ට දානවා කියලා හිතාගන්නවා. ඒගොල්ලෝ හම්බුණාට පස්සේ මං ආයෙ ඔයගලන්ට පෙන්නන්නම්. බයි. නෑ. ඉතින් මං යනකොට මේගොල්ලෝ 77 එකට ගිහිල්ලා අයිස්ක්‍රීමුත් අරගෙන මම ඉතින් හැමදාම වගේ පරක්කුයි. ඊට පස්සේ තමයි අපි ඩිසයිඩ් කරේ මෙතන ඉන්න බැරි නිසා අපි බම්බා වලට යනවා කියලා. හරි දලම් බලයිම නේද යන්න මේ දෙක්කාල මං කියන්නේ. අපි ආව 77 එකට. මොන හරි කන්න කියලා හැබැයි එතන තිබ්බේව සෙට් උන්නේ අපිට. ඒ හින්දා අපි එතනින් මොනවාද අයිස්ක්‍රීම් එක කිට් කැට් අයිස්ක්‍රීම් එකකුයි මයිලෝ අයිස්ක්‍රීම් එකකුයි පෙප්සි එකකුයි අරගෙන දැන් අපි බලනවා කොහෙද යන්න පුළුවන් තැනක් කියලා. ඇත්තටම ඔයාලා මගේ වොයිස් එක ගැන නම් එච්චර හිතන්න එපා. මම ඔය මගේ වොයිස් එකේ උඩරිම ෆන් ලෙවල් එකේ තමයි ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ. ඔය විදිහට අපි දැන් ඔතන විනාඩි 15ක් 20ක් විතර අයිස්ක්‍රීම් කකා කොහෙද යන්නේ කිය ලොකේෂන් දදා හෙව්වා. අපි අතරම බම්බලපිටියේ තමයි සෙට් උනේ. බම්බලපිටිය නිසා අපි බම්බලපිටිය වට පිටාවේ තියෙන දෙයක් තමයි බැලුවේ ෂොප් එකක්. එතකොට අපිට සෙට් වුණා බම්බා කියලා තියෙන ස්ට්‍රීට් ෆුඩ් තියෙන මේ ෆුඩ් කෝට් එකක්. එතෙන්ට තමයි අපි අන්තිමේදී ඩිසයිඩ් කරේ යනවා කියලා. ඊළඟට අපේ මයිලෝ අයිස්ක්‍රීම් එක. මේක නම් මම ෆස්ට් ටයිම් try කරේ. මයිලෝ අයිස්ක්‍රීම් මේ ඉන්නේ අපි දෙන්නගේ අපි කට්ටියගේ මේකද? ඔතන ඉතින් ඔය දෙන්න මරාගෙන කොටාගෙන ලොකේෂන් එකක් හොයන එක තමයි වෙන්නේ. ඊට අමතරව කියන්න ඕනේ ඔය ඔතන ඉන්නේ අපේ සදුෂී නිමේෂ්ලුයි. ඊට පස්සේ අනිත් එක්කෙනා තමයි ඔය අයිස්ක්‍රීම් එක අතේ තියන් ඉන්නේ තරුෂී. එතකොට අපේ ලොකු අක්කා තමයි ප්‍රභානි අක්කා. එයා තමයි අපිව අපේ ටීම් ලීඩර් විදියට හිටියේ. අනිත් කට්ටිය ඔක්කොම ඉන්ටර්න්ස්ලා විදියට තමයි වර්ක් කරේ. ඉතින් ඒ වර්ක් කරද්දී අපි හදාගත්ත බොන්ඩ් එක දැන් අවුරුදු 4ක් ගිහිල්ලත් ඒ විදිහටම තියෙන එක මට මාරම සතුටුයි. 77 එකට අපි ගියා. හැබැයි අපිට හරියට සෙට් වෙන කැම තිබ්බේ නැහැ. කැම තිබ්බේ නැහැ කියන්නේ මේ වෙලාවේ කන්න පුළුවන් විදිහේ choices තිබ්බේ නැහැ. දැන් අපි යනවා බම්බා වලට. එක්කෙනෙක් මගේ පිටිපස්සෙන් යනවා. අනිත් එක්කෙනා මගේ ඉස්සරහින් යනවා. එයාලට පොඩක් ලැජ්ජයි මගේ vlogs ගැන කතා කරද්දී මූණ පෙන්නන්න කියලා මම ඒගොල්ලන් ඔයාලට හොරෙන් පෙන්නන්න. අපි ඇවිදගෙන යනවා බම්බා වලට. අපේ යාළුවෙක් නම් බයික් එකේ ආවේ. එයත් එක්ක එක්කෙනෙක්ව දාලා යවුවා. අපි තුන්දෙනාත් එක්ක යන ගමන් තමයි අපි ආවා බම්බා වලට. මේ බම්බා කියලා කියන්නේ මම බම්බල පිටියට නෙවෙයි. බම්බා මේ ස්ට්‍රීට් බම්බා ස්ට්‍රීට් ෆුඩ් මේ තියෙන තැනට අපේ බයික් එකේ ආපු ජෝඩුව ඉන්නවා හොඳට. මොකද්ද දාන්න එපා කිව්වේ? මම මේව සේරම දානවා. ඒ මට බඩගිනි. ඔෆිස් ඇරිලා මං එහෙමම ආපු නිසා මං ඇත්තටම හිටියේ බඩගින්නේ. සාමාන්‍යයෙන් මට බඩගිනි වෙන එක අඩුවෙන්ම වෙන දෙයක්. හැබැයි මේ යාළුවොත් එක්ක ගියාට පස්සේ මම සාමාන්‍යයෙන් කොයි වෙලෙත් බඩගිනි කියාගත්ත ගමන් තමයි ඉන්නේ. ඒක මගේ යාළුවෝ ටික දන්නවා මේ මං කොච්චර කෑවත් මහත් වෙන්නෙත් නෑ. හැබැයි මට කොයි වෙලෙත් බඩගිනි කියලාත් මට බැන ඉන්නවා.
ඉතින් මේකේ තියෙන රස කෑමවල සුවඳ බල මම බඩගින්නේ ගියා වාඩි වෙන්න තැනක් හොයාගෙන. මේ ඉන්න අපේ පෝසත් ප්‍රභාණී අක්කා. කැමති දෙයක් ගන්නලු ඕන දෙයක් ගන්නලු. බිල ගෙවනවා කියලා. බිල ගෙවනවා යනවා. බිල ගෙවන්න කියලා මං යනවා. මේ ඉන්නේ අපේ තරුෂී. ඔයගොල්ලෝ උතරින් ඔය පොඩ්ඩක් අහින් බලන්න. මේ ඉන්නේ නිමේෂ්. ආයි කියන්නේ ආයි පාරක් ආයි කියන්නේ බම්බල් පිටු. ඔත් ආයි කියන්නේ. එයා තමයි ෂයි ගර්ල් අපේ. මෙතනින් උනේ. මේ සෙට් එකේ පොඩි විදිහටම වැඩ කරන පිස්සු නටන මොංගල්ම චරිතෙට ඉන්නේ මම තමයි. අනිත් කට්ටිය ඔක්කොම හරිම වගකීමෙන් කෑම හොයලා බලලා shops බලලා හොඳ කෑම මොනවද කියලා බලලා ඕඩර් කරන්න යන කට්ටිය තමයි ඉන්නේ. එයාලා කෑම ඕඩර් කරගෙන ගේනකන් අපි කට්ටිය ඉතින් අවුරුදු 3ක ඕපදූප කියවන්න ගත්තා ඔන්න ඔය විදිහට. අපේ කෑම දෙක ගෙනල්ලා තියෙනවා. මේ පළවෙනි ප්ලේට් එක. පළවෙනි ප්ලේට් එක. කෑම එනකම් බලන් හිටපු අපි ටික. කෑම අරන් ආපු අපේ. අපි කන්න යන්නේ. කන්න කලින් ඉතින් සාම්ප්‍රදානුකූලව අපි ෆොටෝ එකක් එහෙම ගහලා තමයි කන්න පටන් ගත්තේ. ඊට පස්සේ අපි ගත්ත පානිපූරි මං හිතන්නේ මං හරි ඒ නම කිව්වා. ඒක නම් ඇත්තටම අපිට සෙට් උනේ නැහැ. ඒකේ රියැක්ෂන් එකත් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒක කොච්චර රසවත්ද කියලා. ඇත්තටම මම ඒවක රස පානිපූරි කාලා නැහැ. මගේ ෆස්ට් ටයිම් තමයි ඔය පානිපූරි කාපු. මං හිතන්නේ මේ මම කියන නම හරි. ඒකට කියන්නේ පානිපූරි හරි පූරි හරි මොකක් හරි එහෙම නමක් තියෙන්නේ. කොහොම හරි ඒක කෑවම අපේ රියැක්ෂන්ස් ඔයගලන්ට ඊළඟට බලා ගන්න පුළුවන්. අරක මේ හරිනේ. අරපින්චෝගේ ටික පොඩ්ඩක් ඔතෙන්ටික් තමයි එන්නේ. මේගොල්ලෝ හරියට. අපි මම දන්නා හොන්දනම් අපි එතනින් try කරමු. අන්තිම හරියේ කුරුර හරි. අන්තිම හරියේ මුරුක් කරහක් ආවා. ඒක තමයි රහ. මට බැරිද හප්පෝ මේක බැන්නස සම්පූර්ණයෙන්. හයි. කරපින්චේක මම මේකට දාගන්න දැන් අපි කාලා හරිද ඔක්කොම බීම බොන්න තමයි හදන්නේ. යනකොට දැන් ෂේප් එකක් දැන් මට දන් ගන්නවා මට අමාරුයි කියලා කාලා එද්දි හරිද ඉතින් තරුෂිගේ රස කතා අහා අපි ඕඩර් කරපු ඩ්‍රින්ක්ස් ටික try කරා. ඒක මොජිටෝස් තමයි අපි ඕඩර් කරේ. ආම මට අඳුරු මතකය. ඇන්ටි කිව්වේ අම්මද? නෑ වෙන කවුරුත් මම ඇන්ටි කෙනෙක්. දෙන්නම තිබ්බදී නම් කැම බෑග් දෙකක් ටික ගත්තා. මේකත් try. මේකත් රහයි. ඔක්කොම රහයි. මේක තියෙන බං මේක. මං තාම එකක්වත් try කරේ නෑ පොඩි. try කරලා දෙන්න. අය සේව දැන් යන්නේ කොහෙද යන්නේ? ඩ්‍රින්ක්ස් වල නේද මෙතන නම තියෙන්නේ. බබල් ටී තියෙනවා. ඒ වෙලාවෙත් වෙලාව 7:45ට විතර ඒත් අපි තවත් කන්න යන් ගිය හොයන්න හැදුවේ කන්න යන තැන්. ඊට පස්සේ අපි ඩිසයිඩ් කරා ගොඩක් කට්ටිය සමහර අය ගම්පහ ඉන්නේ. ඒ හින්දා අපි අදට මෙතනින් මෙහෙමම අපේ මීට් අප් එක එන්ඩ් කරනවා කියලා. වෙලාව කීයද? දැන් වෙලාව 8:23යි. අපි බම්බවලින් දැන් තමයි යන්න හදන්නේ. මේ ඉන්නේ අපේ ප්‍රභාණී අක්කා, මේ ඉන්නේ අපේ ෆොටෝග්‍රාෆර්, මේ ඉන්නේ අපේ මොඩලින් ගර්ල් කියලා කියමු. දැන් අපි ගෙදර යන්න හදන්නේ. යන ගමන්නේ නේ. අවුරුදු කීයකට පස්සේද වගේද අපි මේ හම්බුනේ? මම ඕගලන්ට හම්බුනේ 2022 දෙකෙන් පස්සේ. 2022 පස්සේ තමයි අපිට හම්බුනේ. දැන් අපි යන්න හදන්නේ. ඉතින් vlog එකත් මෙහෙම මම ඉවර කරනවා. අද දවස මෙතනින් ඉවරයි. මම තව ඔයගලන්ට ලස්සන vlog එකකින් හම්බ වෙනකන් bye. No, we do. මේ මද්‍යපානේ බීම ජොලිය ගෑනු නොදන්නේ
killers, how we do it in CMB, baby. Let's go.